අද මම හදන්න යන්නේ ඔයාලා කවුරුත් කණ්ඩ කැමති අලුත්ම කෑමක්. ඒ තමයි ඉඟුරු දෝසි. මුලින්ම මම ඉඟුරු ටික සුද්ද කරලා අරගෙන පොතු ටික අයින් කරලා මම පොඩියට කපා ගන්නවා. මම මේක බ්ලෙන්ඩ් කරගන්නටයි යන්නේ. ඊට පස්සේ පොඩියට කපපු ඉඟුරුයි වතුරයි ඒ වගේම සීනි මේවා ටික සේරම එකට දාලා බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ මම මේක උයන්න ගන්නවා. මම මික්සර් එකට තව එකක් දෙනවා කප් 3ක්. දැන් මම මේ ඉඟුරුයි සීනි දෙක මම හොඳට මික්ස් කරගන්නවා. හැබැයි මම මේක ලිප ඔන් කරන්න ඉස්සෙල්ලා මම ට්‍රේ එක හදා ගන්න ඕනේ. මොකද මේකේ ගොඩක් වෙලා තියාගන්න අමාරුයි. ඉක්මනින් කැටි ගන්න නිසා. ඉතින් ට්‍රේ ටික ලෑස්ති කරගන්න ඕනේ. උයන අතරතුර මම මේකට හොඳට ට්‍රේ එකට ඔයිල් ටිකක් දාලා ඒක ලෑස්ති කරගන්නවා. උයලා ඉවර වුණාම ඉඟුරු දෝසි දාගන්න. මේක උයමින් හැඳි ගාමින් ගොඩක් වෙලා යනකොට ඔයාලට තේරෙනවා මේක කැටි ගැසීගෙන එනවා. මේ කැටි ගැසීගෙන එන පදම වෙද්දී ඒ තමා හරි පදම. ඊට පස්සේ ඔයාලා ඒක අරගෙන ට්‍රේ එකට දාලා ඔයාලා මේ වීඩියෝ වල පේන පරිදි ඊට පස්සේ කෑලි කපා ගන්නවා. ඇත්තටම මේ රසම රස ඉඟුරු දෝසි ඔයාලට ටික දවසක් තියාගන්නටත් පුළුවන්. හරිම රසයි. ඔයාලා මේක ඇත්තටම වරදින්නේ නෑ. මේ හදන විදිය වරදින්නේ නෑ. මමත් මේ පළමු වතාවට තමා හැදුවේ. නමුත් බලන්න හරිම ලස්සනට ආවා. මගේ යාළුවොත් හරියටම ලස්සනයි කිව්වා, රසයි කිව්වා. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න.